අයිබෝවන් මිතුරනි මම ඔබට මගේ යාළුවෙක් එක්ක කරන අලුත් ව්‍යාපෘතියක් පෙන්වන්නම්. අපි මල් පෝච්චි වර්ග හදනවා. ඒවා හදන්නේ තනිකර කොම්පෝස්ට් වලින්. කොම්පෝස්ට් සහ කොහුබත් වලින් මේ වගේ ශක්තිමත් පැලයක් හිටවන්න පුළුවන් එකක්. දැන් ඔයා මේ දකින්නේ ඒ වගේ එක හිටවපු එකක්. මේ පෝච්චිය මේකෙන්ම පෝර දෙනවා. අලුතෙන් ආයි පෝර දාන්න දෙයක් නැහැ. මේකම ආයි ඔයාට බිමට දාන්න පුළුවන් වුණා නම් මේක කාලයක් හැදුනට පස්සේ මල් පිපුණට පස්සේ මේ බලන්න ලස්සනට මල් පිපිලා තියෙනවා. මේකේ අපේ අලුත් කන්සෙප්ට් එක තමයි දැන් ඔය ඔගොල්ලෝ මගුල් ගේක දාන ගේක මරණ ගේක යනකොට අරගෙන යන්නේ සීනි තේ කොළ ප්ලාස්ටික් බඩුනේ. දැන් අලුත්ම ලෝකේ අලුත් නෑ ඒක පරණයි වෙන රටවල් වල තියෙනවා පැලයක් අරන් යනවා මොනවා හරි. කාලයක් පාවිච්චි කරන්න පුළුවන් මේ වගේ පැලයක් ගිහලා ඒගොල්ලන්ට තෑගි ගන්නවා. එතකොට ඒක ඒගොල්ලන්ට හිතව ගන්න පුළුවන්. දැන් මේ වගේ ඖෂධ වර්ග. දැන් බලන්න මේවා මේ අනිත් පැත්ත හැරෙව්වත් හැලෙන්නේ වැටෙන්නේ නැහැ. පේනවද? මේවා ප්‍රවාහණය කරන්න පුළුවන්. මේ මුල් අදිනවා යටින් මේක ඕනනම් බිමට දාන්නත් පුළුවන්. ඉතින් ඕගොල්ලන්ට කියන්නේ ඕගොල්ලන්ගේ වෙඩින් එකක් දානයක් මලගයක් මරණයක් කොටාලු මගුලක් තියනවා නම් මෙන්න මේ වගේ පෝච්චියකට peera පැලයක් අඹ පැලයක් දාන්න පුළුවන්. දාලි කරලා ඒගොල්ලන්ට තෑගි කරන්න. ඉතින් ඕගොල්ලෝ ඊට මාසයකට කලින් අපිට ඕඩර් එක දෙනවා නම් අපි ඕනම ප්‍රමාණයක් දෙන්න කැමතියි පැල. තඹරමල්ලි තමයි මේකේ මූලිකත්වය අරගෙන කරන්නේ. මම කරන්නේ මේකට උදව් කරන එක. හොඳයි එහෙනම් ඕගොල්ලන්ට කියන්නේ මෙන්න මේ වගේ ලස්සන concept කරන අයට උදව් කරන්න. ඒගොල්ලෝ ගොඩ ගන්න. මේකේ වතුර කොච්චර දැම්මත් මේකට උරා ගන්නවා. එළියට යන්නේ නැහැ. හොඳයි මම තව වීඩියෝ එකකින් එන්නම්. එහෙනම් දැනට ඔබට මල් මිටක්